අයිබෝවන් අපි අද කතා කරන්නේ චලිත ප්‍රස්ථාර කියන කොටසේ ආන්ත්‍ර විද්‍යා පාඩමේ චලිත ප්‍රස්ථාර. දැන් මේක මම නෝට් එකක් දෙන්න බලාගෙන කරන පාඩමක් නෙමෙයි. අතපසු වෙච්ච අයට වාර විභාගයට සූදානම් කිරීමක් විදිහට තමයි මේ කොටස අපි කරගෙන යන්නේ. හරි? හරි. දැන් චලිත ප්‍රස්ථාර කිව්වහම ප්‍රස්ථාර වර්ග තුනක් තියෙනවා. එකක් තමයි විස්ථාපන කාල, අනිත් එක ප්‍රවේග කාල, අනිත් එක ත්වරණ කාල කියලා ප්‍රස්ථාර ಜಾති තුනක් තියෙනවා. විස්ථාපන කාල, ප්‍රවේග කාල සහ ත්වරණ කාල කියලා. දැන් ඔයාලට විභාගයට ගණන් එන්නේ කියන්න පුළුවන් විස්ථාපන කාල ප්‍රස්ථාරයක් දීලා ඊට අනුරූප ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් ඉන්න කියලා. නැත්තම් කියන්න පුළුවන් ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් දීලා ත්වරණ කාලන් ඉන්න කියලා. මේක අනිත් පැත්ත දෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් දීලා ඔයාලට කියන්න පුළුවන් විස්ථාපන කාලන් ඉන්න කියලා. ත්වරණ කාල ප්‍රස්ථාරයක් දීලා ආයෙ කියන්න පුළුවන් ප්‍රවේග කාලන් ඉන්න කියලා. හරිද? දැන් එහෙම කිව්වහම කරන විදිය තමයි මම මේ කියා දෙන්නේ. මෙහෙමයි. දැන් හිතන්නකො ඔන්න විස්ථාපන කාල ප්‍රස්ථාරයක් දෙනවා අපිට. මෙහෙම සරලම එකක් ගමු. හරිද? කියනවා මේකට අනුරූප ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් ඉන්න කියලා. හරිද? ඒතර ඔයාලා බලන්න ඕනේ ඉස්සෙල්ලාම මේ විස්ථාපන කාල ප්‍රස්ථාරේ ඇලවෙලා තියෙන්නේ දකුණු පැත්තටද වම් පැත්තටද කියලා බලන්න ඕනේ. හරිද? එතකොට දකුණට ඇලවෙලා තිබ්බොත් ඇලවෙලා තියෙන්නේ දකුණට නම් අපි කියනවා ප්‍රස්ථාරය අනුක්‍රමණය ධනයි කියලා. ඇලවෙලා තියෙන්නේ දකුණට නම් ප්‍රස්ථාරය අනුක්‍රමණය ධනයි. ප්‍රස්ථාරේ ඇලවෙලා තියෙන්නේ වමට වුණොත් එහෙම අන්න අනුක්‍රමණය ඍණයි කියලා අපි කියන්නේ. හරිද? එහෙනම් දැන් මේ ප්‍රස්ථාරේ ගත්තාම ඇලවෙලා තියෙන්නේ දකුණට එන අනුක්‍රමණය ධනයි. ඔය අනුක්‍රමණය කියන එකේ විශාලත්වය දෙන්නේ බෑවුමෙන්. ඇලවෙච්ච ප්‍රමාණය. දැන් මෙහෙම ප්‍රස්ථාර දෙකක් තියෙනවා කියන්නේ මේකේ බෑවුමට වඩා මේකේ බෑවුම වැඩි. මේක ඇලවුණාට වඩා මේක ඇලවෙලා තියෙන ප්‍රමාණය වැඩි. අන්නේ තිරසත් එක්ක කියන්නේ ඇලවෙලා තියෙන ප්‍රමාණය වැඩිනේ. මේකට වඩා මේ කෝණේ වැඩි. මේ ටීටට වඩා මේ ටීට වැඩි. ඒ ඇලවෙලා තියෙන ප්‍රමාණය වැඩි වුණාම අපි කියනවා අනුක්‍රමණය වැඩි වෙලා කියලා. මේකෙන් මුකුත් වෙලා නැහැනේ. එකම ප්‍රස්ථාරණින් ගිහින් එකම ඇලේ ගිහින් තියෙන්නේ. එහෙනම් මේකේ අනුක්‍රමණය දකුණට ඇලෙන හින්දා ධනයි. ඒ වගේම වෙනසක් වෙලා නැහැ බෑවුමේ. සරල රේඛාවක් නම් වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් ධනයි නියතයි. ප්‍රස්ථාරේ දකුණට ඇලයි. එහෙනම් අනුක්‍රමණය ධනයි. වෙනස් වෙලා නැහැ නියතයි. විස්ථාපන කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් තමයි ප්‍රවේගය පෙන්වන්නේ. මොකද්ද? විස්ථාපන කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් තමයි ප්‍රවේගය ලැබෙන්නේ. ST ප්‍රස්ථාරයක අනුක්‍රමණය ප්‍රවේගයට සමානයි. එහෙනම් මේ කියන විදිහට ප්‍රවේගය වෙනස් කරන්න. අනුක්‍රමණය ධන නියතයි වෙනවනේ. ඒ විදිහට ප්‍රවේගය වෙනස් කරන්න. නම් ප්‍රවේගය ධනයි. ධනයි කිව්වම කාලක්ෂයෙන් උඩ අඳින්න ඕනේ. කාලක්ෂයෙන් උඩ. නියතයි කිව්වම අගේ වෙනස් වෙන්නේ නැහැ. තිරස්. හරිද? ඒකයි වෙන්නේ. එහෙනම් විස්ථාපන කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණය වෙනස් වෙන විදිහට තමයි ප්‍රවේගය වෙනස් කරන්න ඕනේ. මොකද විස්ථාපන කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණය වෙනස් වෙන විදිහට තමයි ප්‍රවේගය වෙනස් කරන්න ඕනේ. පැහැදිලිද? හරි. මම තව උදාහරණ කීපයක් කරලා පෙන්නන්නම්. මේ හැම එකක්ම ඔයාලා තැනඳා පුරුදු වෙන්න. ඔන්න තියෙනවා මෙහෙම ප්‍රස්ථාරයක් ST ප්‍රස්ථාරේ. ඔහොම තියෙනවා. දැන් මේක ඇලවෙලා තියෙන්නේ වම් පැත්තටනේ. වම් පැත්තට ඇලවුණා කියන්නේ අනුක්‍රමණය ඍණයි. සරල රේඛාවක් කියන්නේ බෑවුම වෙනස් වෙලා නැහැ. එහෙනම් ඍණයි නියතයි. .
ප්‍රවේගය ඍණයි නම් කාලක්ෂයෙන් පහළ. නියතයි කිව්වහම වෙනස් වෙන්නේ නැහැ. කාලක්ෂයෙන් පහළින්ද ප්‍රවේගය ඍණයි. නියතයි කියන ඉඳ වෙනස් වෙන්නේ නැහැ. ඔන්න ඔහොම එන්නේ. හරිද? ඒක ඇඳ ගන්නකෝ. හරි ඊළඟට මේ වගේ එකක් ගමු අපි. එහෙම කොටස් දෙකක් තියෙන ප්‍රස්ථාරයක් හිතන්නකෝ. මේකේ ඔයාලා කොටස් දෙක වෙන වෙනම හිතන්න ඕනේ. මේක ඇලවෙලා තියෙන්නේ දකුණට. දකුණට ඇලවුණා නම් අනුක්‍රමණය ධනයි. වෙනස් වෙලා නැහෙනි. එහෙනම් නියතයි. ධනයි නියතයි. හරිද? මේ කොටස වෙනම හිතන්න. මේ ප්‍රස්ථාරය ඇලවෙලා තියෙන්නේ වම් පැත්තට. වමට ඇලවෙලා තියෙන්නේ. එහෙනම් අනුක්‍රමණය ඍණයි. බෑවුම වෙනස් වෙලා නැහෙනි. එහෙනම් නියතයි. ඍණයි නියතයි. එහෙනම් මේ විදිහට ප්‍රවේගය වෙනස් කරන්න. මේ ධනයි කිව්වහම කාලක්ෂයෙන් උඩ ප්‍රවේගය ධනයි නියතයි. නියතයි කියන්නේ වෙනස් වෙන්නේ නැහැ. ඍණයි කිව්වහම කාලක්ෂයෙන් යට වෙනස් වෙන්නේ නැහැ. නියතයි කිව්වහම වෙනස් වෙන්නේ නැහැ. හඳ ගන්නකො. හරි. ඊට පස්සේ මේ වක්‍රයක් තියෙන ප්‍රස්ථාරයක් හිතමු ඊළඟට. මෙහෙම එකක් හිතන්න. අනේ ඉස්සෙල්ලම බලන්න ඇලවෙලා තියෙන්නේ කොහෙටද කියලා. මේක දකුණට ඇලවෙලා තියෙන්නේ. එහෙනම් අනුක්‍රමණය ධනයි. දකුණට ඇලවෙලා නම් අනුක්‍රමණය ධනයි. බෑවුම් ගතිය එන්න වැඩි වෙලා තියෙන්නේ. බෑවුම් ගතිය එන්න වැඩි වෙලා. එහෙනම් ධනව වැඩි වෙලා. මේ හරියේ බෑවුම් ගතිය අඩුයි මේ හරියේ වැඩි. පල්ලම එන්න වැඩි වෙලා. ධනව වැඩි වෙයි. කාලයත් එක්ක අපි කියන්නේ කාලයත් එක්ක මොකද වෙන්නේ? ධනව වැඩි වෙයි. එහෙනම් ප්‍රවේගකාර ප්‍රස්ථාරයේ ප්‍රවේගය ධන වෙන්න ඕනේ. ඒ ධන ප්‍රවේගය එන්න වැඩි වෙන්න ඕනේ. ධනව වැඩි වෙයි. හඳ ගන්නකෝ. ප්‍රවේගය ධනව වැඩි වෙයි. හරි. ඊළඟට වක්‍ර ප්‍රස්ථාරවලත් අපි කොටස් දෙකක් විතර තියෙන ගානක් බලමු. මේක බලන්න. මේ කොටස ගත්තාම දකුණට ඇලයි. ඒ කියන්නේ අනුක්‍රමණය ධනයි. බෑවුම් ගතිය එන්න අඩු වෙලා තියෙන්නේ. එහෙනම් ධනව මොකක් වෙලාද? අඩු වෙලා. ධනයි එන්න අඩු වෙනවා. මේක ගත්තා වමට ඇලයි. එහෙනම් අනුක්‍රමණය ඍණයි. ඒ ඍණ එක මොකද වෙලා තියෙන්නේ? එන්න වැඩි වෙලා. ඍණව වැඩි වෙයි. ඍණව වැඩි වෙයි. මෙන්න මෙතන තිරස්. අස්ථාරයක් යම් ස්ථානයක තිරස් වෙනවා නම් ඒ කියන්නේ අනුක්‍රමණය බිඳුවයි. හරි. තිරස් වෙනවා නම් අනුක්‍රමණය බිඳුවයි. එහෙනම් මෙතෙන්දී අනුක්‍රමණය බිඳුවයි. එහෙනම් මුලින්ම ප්‍රවේගය ධන පැත්තේ අඩු වෙන්න ඕනේ. ධනව අඩු වෙන්න ඕනේ. ධනව අඩුයි. මෙතෙන්දී බිඳුවයි. ඊට පස්සේ ඍණ පැත්තේ වැඩි වෙන්න ඕනේ. ඍණව වැඩි වෙයි. ඔන්න ඔහොම.
මේ වක්‍ර ප්‍රස්ථාරක හිතන්නේ හරි. දැන් ඔයාලට ප්‍රවේග කාල බලාගෙන ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් බලාගෙන ත්වරණ කාල ප්‍රස්ථාරයක් අඳින්න කිව්වත් ඔය කියපු විදිහ තමයි කරන්නේ. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් ලැබෙනවා ත්වරණය. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් ලැබෙනවා ත්වරණය. එහෙනම් මේ කියා දීපු සිස්ටම් එකට මම කියන්නේ විස්ථාපන කාල බලාගෙන ප්‍රවේග කාල අඳින ක්‍රමයටමයි ප්‍රවේග කාල බලාගෙන ත්වරණ කාල අඳින්නේ. පැහැදිලිද? හරි. ඒ විදිහටම තමයි කරන්නේ. දැන් ඕකේ අනිත් පැත්ත බලමු අපි. ඕකේම අනිත් පැත්ත. මොකද්ද ඕකේ අනිත් පැත්ත කියන්නේ? ප්‍රවේග කාල දීලා විස්ථාපන කාල අඳින්න කියලා කිව්වොත් මොකද්ද කරන්න කියලා බලමු. අපි දැන් මෙහෙම ප්‍රස්ථාරයක් ගමු. කොටස් දෙකක ප්‍රස්ථාරයක්. දැන් කලින් කරේ මොකද්ද? විස්ථාපන කාලයකේ අනුක්‍රමණයෙන් ලැබෙනවා කිව්වා ප්‍රවේග කාල. විස්ථාපන කාලයකේ අනුක්‍රමණයෙන් ලැබෙනවා කිව්වා ප්‍රවේග කාල. හරි. විස්ථාපන කාලයකේ අනුක්‍රමණයෙන් තමයි ප්‍රවේගය ලැබෙනවා කිව්වේ. එහෙනම් දැන් කරන්න තියෙන්නේ ප්‍රවේගය වෙනස් වෙන හැටි බලලා මේකේ අනුක්‍රමණය වෙනස් කරන්න. කලින් කරේ මොකද්ද? අනුක්‍රමණය වෙනස් වෙන ආකාරය බලලා ප්‍රවේගය වෙනස් කරා කලින්. දැන් කරන්න තියෙන්නේ ප්‍රවේගය වෙනස් වෙන ආකාරය බලාගෙන විස්ථාපන කාලයකේ අනුක්‍රමණය වෙනස් කරන්න. කලින් අනුක්‍රමණය බලලා ප්‍රවේගය වෙනස් කරා දැන් ප්‍රවේගය බලාගෙන අනුක්‍රමණය වෙනස් කරන්න. දැන් බලන්න ප්‍රවේගයේ ධනයි කාලක්ෂයෙන් උඩ ඉඳන් ප්‍රවේගයේ ලකුණ ධනයි. වෙනස් වෙලා නැහැනේ. නියතයි. පහළ ප්‍රවේගය ඍණයි වෙනස් වෙලා නැහැ නියතයි. එහෙනම් විස්ථාපනයේ අනුක්‍රමණය ඔය විදිහට වෙනස් කරන්න. ධනයි කිව්වහම දකුණට ඇලයි. ධනයි කිව්වහම දකුණට ඇලයි. වෙනස් වෙලා නැහැනේ නියතයි. ඍණයි කිව්වහම වමට ඇලයි වෙනස් වෙලා නැහැ නියතයි. ධනයි නියතයි ඍණයි නියතයි. ධනයි නියතයි ඍණයි නියතයි. ඔමෙන් තව එකක් බලමු. ඉතින් මෙන්න මේ වගේ එකක් බලමු. ප්‍රවේග කාල බලාගෙන විස්ථාපන කාල අඳින්න කියලා කියනවා. කියලා හිතන්න. දැන් බලන්නේ ප්‍රවේගයේ අගය. පාලක්ෂයෙන් උඩ ඉඳ ධනයි. ඒ ධනාගේ ඉලක්කම එන්න එන්න අඩු වෙලා බිඳුව දක්වා ඇවිල්ලා තියෙන්නේ. ධනවා අඩු වෙයි. ඊට පස්සේ මෙතනින් පල්ලෙහා ප්‍රවේගයේ ඍණ අනුක්‍රමණය එහෙම නෙමෙයි බලන්නේ ප්‍රවේගය බලන්නේ ප්‍රවේගයේ ඍණයි. ඒ ඍණාගේ ඉලක්කම වැඩි වෙලා පල්ලෙහාට යන ඉලක්කම වැඩි වෙනවනේ ඍණයි වැඩි වෙයි. ඍණ වැඩි වෙයි. එහෙනම් විස්ථාපන කාල ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ධනයි කියන්නේ දකුණට ඇලයි. අඩු වේ කිව්වම බෑවුම එන්න එන්න අඩු වෙනවා. අඩු වෙලා බිඳුව වෙනවා. ඊට පස්සේ ඍණයි කිව්වහම වමට ඇලයි. වමට ඇල වෙලා බෑවුම එන්න එන්න වැඩි වෙනවා. ඔන්න ඔහොම. හරි. ඍණ වැඩි වෙයි. ධන අඩු වේ ඍණ වැඩි වෙයි.
හරි අපි තව උදාහරණ කීපයක් බලමු. මෙහෙම එකක් ගමු අපි. මෙන්න මෙතන ප්‍රවේගය ධනයි. ඒ ධනාගය වෙනස් වෙලා නැහැ. ඒතකොට නියතයි. මෙතනත් ධනයි. හැබැයි මේ ධනාගය එන්න එන්න අඩු වෙනවා. ධනව අඩු වෙයි. ඊට පස්සේ මේ ටික ගත්තාම ඍණයි. ඒ ඍණාගය එන්න එන්න වැඩි වෙනවා. ඍණ වැඩි වෙයි. ඊට පස්සේ මෙතනත් ඍණයි. ඒ ඍණාගය නියතයි. ඔය කියපු විදිහට අනුක්‍රමණය වෙනස් කරන්න ST ප්‍රස්ථාරය. ධනයි නම් දකුණට ඇලයි. නියතයි කිව්වම අනුක්‍රමණය වෙනස් වෙන්නේ නැහැ. සරල රේඛාවක්. ඊට පස්සේ ධනව අඩු වේ. ධනයි කිව්වම දකුණට ඇලයි අඩු වේ කිව්වම බැවුම් ගතිය එන්න එන්න අඩු වෙනවා. ධනව අඩු වේ. මෙතෙන්දි බිඳුවයි කියන්නේ තිරස් වෙනවා. ඊට පස්සේ ඍණ වැඩි වේ. ඍණයි කිව්වම වමට ඇලයි. ඒ වමට ඇලේක එන්න එන්න වැඩි වෙනවා බැවුම් ගතිය. ඍණ වැඩි වේ. ඊට පස්සේ ඍණයි කිව්වම ආයෙත් වමට ඇලයි. හැබැයි බැවුම වෙනස් වෙන්නේ නැහැ. සරල රේඛාවක්. නොවෙන්නේ. හරි. එතකොට මේ තව කියන්න පුළුවන් තොරණ කාල බලාගෙන තොරණ කාල ප්‍රස්ථාර බලාගෙන ප්‍රවේග කාල අඳින්න කියලා. එතකොට කරන්නේ ඔය කියා දීපු විදිහටමයි. කියන්නේ ප්‍රවේග කාල බලාගෙන විස්ථාපන කාල අඳින විදිහටමයි තොරණ කාල බලාගෙන ප්‍රවේග කාල අඳින්නේ. හරිද? ඔක තමයි ඉතින් අර ප්‍රස්ථාරයක් බලාගෙන ප්‍රස්ථාරයක් අඳින්න කිව්වම කරන ක්‍රමේ. ඔක හරියට අල්ලගන්න පොඩි දෙයක් තියෙන්නේ. හරි? ඊළඟට ඔය පාඩමේ තව කියා දෙනවා ප්‍රවේග කාල ප්‍රස්ථාරයක VT ප්‍රස්ථාරයක වර්ගඵලයෙන් කියන්නේ ප්‍රස්ථාරයයි කාලක්ෂේත්‍ර මෙහෙම වට වෙන වර්ගඵලයක් තියෙනවානේ. අන්නේ වර්ගඵලයෙන් ලැබෙන්නේ විස්ථාපනය කියලා. දැන් මේක උදාහරණයකට ගන්නකො. මෙතන බිඳුවයි පිටුම් තප්පර වලින් මෙතන 8යි. මෙතන 2යි. මෙතන 6යි කියලා. ප්‍රවේගයේ ms ශ්‍රේණියක වලින් මෙතන තියෙන්නේ 10ක් වගේ හිතන්නකො. දැන් මේ චලිතයේදී සිද්ධ කරපු සම්පූර්ණ විස්ථාපනය ගන්න ඕන නම් මේකේ වර්ගඵලය ගත්තා නම් හරියි. විස්ථාපනය සමාන වෙන්නේ ට්‍රපීසියමක් නම් සමාන්තර පාදයන් දෙක එකතු කරන්න ඕනේ. උඩ සමාන්තර පාදේ 4යි. යට සමාන්තර පාදේ 8යි. උඩ එකයි යට එකයි එකතු කරා දෙකෙන් බෙදුවා. ලම්බෝස 10න් වැඩි කරා. 8 4යි 12යි 12 දෙකෙන් බෙදුවාම 6යි 6 වරක් 10යි 60යි. එහෙනම් විස්ථාපනයේ මීටර 60ක් එන්නේ. අන්න ඒ වගේ. හරිද? දැන් ඕකෙන් දෙන්න පුළුවන් සරල MCQ වලට එන්න පුළුවන් ගණන් විදිහට මේ බලන්න. දැන් අහනවා නිදහසේ වස්තුවක් අතාරිනවා. ඒක පළවෙනි තප්පර 3 ඇතුළත යන දුරවල් අතර අනුපාතය හොයන්න කියන්න පුළුවන්. පළවෙනි තප්පර 3 දී යන දුරවල් අතර අනුපාතය. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් ඇඳ ගන්නවා. මෙන්න පළවෙනි තප්පරේ ඉවරයි. මෙන්න දෙවෙනි තප්පරේ ඉවරයි. මෙන්න තුන්වෙනි තප්පරේ ඉවරයි. ඒතර මේකේ වර්ගඵලය තමයි පළවෙනි තප්පරේ විස්ථාපනය. මෙන්න මේ ටිකේ වර්ගඵලය තමයි දෙවෙනි තප්පරේ විස්ථාපනය. මේ ටිකේ වර්ගඵලය තමයි තුන්වෙනි තප්පරේ විස්ථාපනය. මම මේක බෙදා ගන්නවා මේ විස්ථාපන අතර අනුපාතය වර්ගඵල අතර අනුපාතයනේ ගන්න ඕනේ අපි.
ඒක බෙදා ගන්නවා ත්‍රිකෝණ වලට. පළවෙනි තප්පරේ ත්‍රිකෝණ 1යි. ඊළඟ තප්පරේ ත්‍රිකෝණ 3යි. එතකොට 1/3. ඊළඟ තප්පරේ ත්‍රිකෝණ 5ක් තියෙනවා. 1/5. හරිද? එහෙනම් අර එක එක තප්පරේ තියෙන දුර්වලතර අනුපාතය වර්ගඵලයෙන් හොයාගන්න පුළුවන්. 1/3/5. මෙන්න මේක අනිවාර්යෙන් MCQ වලට මතක තියාගන්න. 1000 වැටෙද්දි පළවෙනි තප්පර 3 තියෙන දුර්වලතර අනුපාතය 1/3/5 විදියට එන්නේ. දැන් ඊළඟ තප්පර වලට ගියත් 1/3/5 7/9 එහෙම යන්නේ පිළිවෙලට. තේරෙනවද? හරි? හරි. දැන් ඊළඟට මේ චලිත ප්‍රස්ථාර පාවිච්චි කරලා එක එක ගණන් හදන්න චලිතය ආශ්‍රිත ගණන් හදන්නත් අපිට තියෙනවා මේ පාඩමේ. මම ඒ ටික ඊළඟ වීඩියෝ එකකින් කියලා දෙන්නම්. මේ දල මතක් කිරීමක් කරේ MCQ papers කරන්න පුළුවන් වෙන්න අර එකක් බලාගෙන තව එකක් අඳින හැටි සහ වර්ගඵලයෙන් ස්ථාපනය ලැබෙනවා කියන එක. ඔය ටික චුට්ටක් බලාගෙන අපි papers වල සහ ටියුට් වල ගණන් ටික පොඩ්ඩක් ආපහු අධ්‍යයනය කරන්න. හරි?